අයුබෝවන් සුබ දවසක් ඔන්න එහෙනම් නැවතත් පිළිගන්නවා ගයියත් එක්ක රෝන්දේ channel එකට. ඉතින් බාලි වල දෙවෙනි vlog එක පටන් ගන්න තමයි යන්නේ. ඉතින් අද අපේ බාලි වල ඉන්න පස්වෙනි දවස. ඉතින් අපි එදා ගමනක් ගිහිල්ලා ආවා. ඊට පස්සේ ඉතින් ඊයේ දවසේ පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා ගෙදරට වෙලා වටපිටාව පොඩ්ඩක් ඇවිදලා ආවා shopping පාරක් දාලා. ඉතින් අද අපි සනූර් වලින් පිටත් වෙන්න යන්නේ උබුඩ් වලට. දැන් වාහනේ ඇවිල්ලා තියෙන බඩු ටික දාගන්න ගමන්. ඉතින් උබුඩ් යන ගමන අතරතුරේ අපි තැන් දෙකක විතර පොඩ්ඩක් නවත්තලා යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. බලමු යන විදිහට තමයි ඉතින් තීරණය කරන්නේ. ගොඩාක් වෙලා යන්න නැතුව. ඉතින් දැන් වෙලාව උදේ 10යි. 10ට තමයි ඉතින් අපිට චෙක් අවුට් වෙන්න තිබ්බේ. අපිට මම හිතන්නේ උබුඩ් වල නවතින තැනට 3න් පස්සේ තමයි චෙක් ඉන් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට පැය 5ක විතර කාලයක් තියෙනවා පොඩ්ඩක් රවුමක් දාගෙන යන්න. සනූර් ඉඳන් උබුඩ් වලට අපිට මම හිතන්නේ පැය විනාඩි 15ක විතර කාලයක් තමයි යන්නේ. ඉතින් කට්ටිය පිටත් වෙන්නයි ලෑස්තිය. මොකද සනූර් ගැන හිතෙන්නේ? හොඳයි වෙත එකත් හොඳට තිබ්බා. හොඳට එන්ජොයි කරා. බුන්කින නිදි. මේ සනීප. ඔව් බුන්කින ටිකක් සනීපමදි හෙම්බිරිසාවක් වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් යාට පැන්ඩෝ සිරප් ටිකකුත් දුන්නා. මම හිතන්නේ ඒක සැරේට කොහෙද නිින්ද ගිහිල්ලා. ඉතින් එහෙනම් අපි දැන් මෙහෙන් පිටත් වෙනවා. එහෙනම් සනූර් වලට සමු දීලා අපි යමු එහෙනම් උබුඩ් වලට. ඔන්න එහෙනම් අපි වාහනේට නැග්ගා උබුඩ් ගමන පටන් ගන්න. ඉතින් ඉස්සෙල්ලාම අපි ඊයේ ඇඳුම් වගේක් දැම්මා හොදන්නයි වේලන්නයි මෙතන අපි හිටපු තැන කිට්ටුම තැනකට ඉස්සෙල්ලා ඒකත් අරගෙන පළවෙනි නැවතුම් පොළ සුපර් මාකට් එක. අපිට හෙට යද්දී ගෙනියන්න ඕන බඩු ටිකක් තියෙනවා ගන්න. ඉතින් ඉස්සෙල්ලා ඒ ටික අරගෙන ඊට පස්සේ දිගටම ගිහිල්ලා අපි අර කියපු දියැල්ල බලන්න යනවා. ඔන්න එහෙනම් ලොන්ඩ්‍රියෙන් රෙදි ටිකක් දාගත්තා. දැන් අපි ආවා සුපර් මාකට් එකට. මේක තමයි සනූර් වල තියෙන ලොකුම සුපර් මාකට් එක. ඉතින් පොඩි පොඩි සුපර් මාකට් තියෙනවා අපේ නිව්සීලන්ත තියෙන වගේ මේ මොනවාද සර්කල් කේ කියන ඒවා. ඒවට වඩා බඩු ටිකක් ගණන් අඩුයි මේකේ සහ ඇති තරමට බඩු තියෙනවා තෝරගන්න. ඒක තමයි ග්‍රෑන්ඩ් ලකි සුපර් මාකට්. බුකින් and ready යන්න. කොහෙද යන්නේ? shopping ආවා? Yeah. Hello. Alpocot jumbo. Oh, මේ avocado තමයි. ඒ අපේ දැකලා තියෙන avocadot එක්ක මේක බලුවා නිකන් පොල් ගෙඩියක් වගේ. කොහොමද size එක? Harganya perfect dulu kayak kemarin tuh yang hampir. ලංකාවේවත් නෑ මම හිතන්නේ මෙච්චර ලොකු avocado. ඔව්. ඈ? මැංගෝස්ටින් තියෙනවා මම එදා දැක්කා. මැංගෝස්ටින් තියෙනවා. එකක් ගමුද අපිට කර නිසා. ආයෙන අර ලොකු මැංගෝස්ටින් එකක් තමයි තියෙන්නේ. පොඩි අවකාඩොත් තියෙනවා. ඩ්‍රැගන් ෆෘට් තියෙනවා. ඩූරියන් තියෙනවා. පළතුරු ජාතිකින් කලකියුතු පළතුරු ජාති කලෙක්ෂන් එකක් තියෙනවා ඉතින් මෙහෙ. ලංකාවේ අපේ කාමරංග තියෙනවා. ඉතින් watermelon කෙසෙල් ගෙඩි ටිකක් ගන්නවා. වරකටි. ඈ? කො? අම්මට දින වරකක් තියෙනවා. වරකම දුල. චූටි කෙසෙලුත් තියෙනවා.
චීස් තියෙනවා හැම් බේකන් සලාමි මාළු සැමන් තියෙනවා ග්‍රෑම් 100ක් 41990 මෙතන තිබ්බා ඉන්දුනීසියන් චොක්ලට් මිල්ක් හේසල්නට් මිල්ක් මැකඩේමියා මිල්ක් හනීකෝම් වයිට් ඔරේන්ජ් ජෙලි මැකඩේමියා ආල්මන්ඩ් ස්ට්‍රෝබෙරි යෝගurt All dark chocolate then. And this one all milk chocolate. Yeah. Can I try the hazelnut? Oh, No, the hazelnut. Yeah. Milk hazelnut. Oh, thank you. ඉතින් අපි shopping අදීරේ ඉවරයි. අවශ්‍ය කරන බඩු ටික ඔක්කොම ගත්තා. මොකද බස් එකක් යනවා. Public bus. මේ ඉතින් අවශ්‍ය කරන බඩු ටික ඔක්කොම ගත්තා. අපි ඉතින් අතන දවස් 6ක් ඉන්න නිසා අලුත් තැන අපිට ඔය කැමරට බීමට සහ නම්මනම් ඕන අවශ්‍ය කරන බඩු ටික ඔක්කොම ගත්තා. දැන් ඉතින් යන්න තියෙන්නේ දියල්ල ගාවට. ඉතින් දැන් අපි දියල්ල ගාවට ගිහිල්ලා බලමු එහෙනම් කොහමද ඒ දියල්ල ගියේ. හොහෝ ඔන්න එහෙනම් අපි දියල්ල ගාවට ආවා. කාපාක් එක උඩ තියෙන්නේ. ඉතින් කාපාක් එකේ වාහනේ දාලා විනාඩි 5ක 10ක විතර පොඩ්ඩක් This way. පඩිපෙල් වගේක් තියෙනවා කියලා කිව්වා බහගෙන යන්න. ඉතින් බහගෙන පල්ලෙහාට යමු බලන්න දියල්ල ගාවට. Coconut. Oh, this is the one I asked you. This one, Yes. For the funny. Oh. Some people, but function for the opener only. Okay. So this the point view from on the top. You can take photo. ඉතින් එතන තමා view point එක තිබ්බේ. අපි view point එක ගාවින් බලලා මෙතනින් පල්ලෙහාට ඇවිත් යනවා බලන්න මේ දියැල්ල ගාවට. ඉතින් දියැල්ල පල්ලෙහාට ගිහිල්ලා අපිට පුළුවන් උන්නම් නාන්න හිතුනොත් නාන්නත් පුළුවන්. දන්නේ නැහැ ගිහිල්ලා බලමු. ඉතින් පල්ලෙහාට නේ ඉස්සෙල්ලා.
ඔන්න එහෙනම් ඉතින් අපි දියැල්ල බලන්න ගිහිල්ලා ආවා. ඉතින් දියැල්ලේ නානවයි කියලා හිතුවට දියැල්ලේ නාන්න බෑ. එතන දියැල්ලේ වතුර නම් ටිකක් ජරාව. හැබැයි එතන අර මම පොඩ්ඩක් නාපු තැන එතන ටිකක් අර මොකක්ද ඒකට කියන්නේ මිනරල් වෝටර් වගේ කියන නලලින් වතුර වගේ අපේ මේ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ අර හෝලි වෝටර් වගේ පියෝ ක්ලීන් වතුර ඒකේ තියෙන්නේ මම නාපු කෑල්ලේ. ඉතින් එතනින් චුට්ටක් නාගෙන ආපහු උඩට ආවා. කට්ටියටම බඩගිනි නිසා දැන් වෙලාව මෙහි 2යි. ඉතින් බඩගිනි නිසා එහෙම අපි ආවා එතන කිට්ටුව තියෙන රෙස්ටොරන්ට් එකකට. බෙබෙක් ජොනි කියන රෙස්ටොරන්ට් එකේ තමයි දැන් ඉතින් අපි ඉන්නේ. කෑම ටික ඕඩර් කරා. කෑම ටික එනකන් ඉන්නේ. ඉතින් මේ පිටිපස්සේ තියෙන්නේ ඔක්කොම කුඹුරු. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා තියෙන උබුට් කියන ඒරියා එකේ ගොඩක් ලොකු සිටි එකක් වගේ එහෙම නෙවෙයි. ඉතින් ගොඩාක් මේ වගේ තියෙන්නේ මේ වගේ රයිස් ෆීල්ඩ්ස්. ලොකු ටවුන් නනම්මනක් නැහැ. ඉතින් ගොඩක් විලේජස් තමයි මේ හරිය තියෙන්නේ. ඉතින් මේ හරිය ඉතින් මේ දවස් ටිකේ අපි යන ගොඩක් තැන් වලට ඉතින් මේ වගේ නිස්කලංක සාමකාමී පරිසරයක් තමයි ඉතින් අපිට බලන්න තියෙන්නේ. ඒකත් එක හේතුවක් අපි මේ උබුට් තෝරගත්ත එක. මොකද බාලි වලට ආපුවාම ගොඩක් සවුත් බාලි වල අපි හිටියේ සනූර් ඒ පැත්තෙන් පොඩ්ඩක් දෙන්පසාර් කියන පැතිවල පොඩ්ඩක් අර පොඩි සිටි ලයිෆ් එකක් තියෙනවා. ඒ කියන්නේ අර මේ වගේ නිදහස් නිස්කලංක වටපිටාවක් නෙවෙයි තියෙන්නේ. ඉතින් ගොඩක් බීච් ක්ලබ්ස් තියෙනවා, ක්ලබින් වයිබ් එක, ඊළඟට එළියට යන පාටි වයිබ් එක. ඉතින් ඒ වගේ වයිබ් එකක් තමයි මේ පැත්තේ තියෙන්නේ. ඉතින් අපිට ඕනේ වෙලා තිබ්බේ පොඩ්ඩක් රිලැක්ස් කාම් වයිබ් එකක්. ඉතින් ඒක නිසා තමයි අපි ටික දවසක් ඒ පැත්තේ ඉඳලා ඊටු ටිකට වැඩි හරියක් කැලලට මේ පැත්තට ආවේ. ඉතින් යමු බලන්නේ නම් මම චුට්ටක් එක්කන් යන්නම් වටපිටාව පෙන්නන්න කැම ටික එනකන්. ඊට පස්සේ බලමු අපි මොනවද ඕඩර් කරේ කියලා. Selamat datang. How are you? How are you? I'm good. What is this? It's a cream. Bungkit මොනවද හම්බුනේ කන්න? Ini nasi campur Bali. One more nasi campur Bali. Thank you. Thank you. Crispy duck, please. Oh, yeah, please. Thank you. සූටි මොකද්ද ගත්තේ? මම නම් දන්නේ නැහැ. නාසි චම්පූර් බාලි. Nasi campur Bali. ඒකේ මොනවද තියෙන්නේ? බත් තියෙනවා, සැලඩ් ಜಾති වගේක් තියෙනවා, පපඩම් තියෙනවා. මේක නම් මම හිතන්නේ මේ බටුද? බටු එහෙම නැත්නම් ඔව් බටු. මේ මොනවා හරි ෆ්‍රිටර්ස් එකක්. මොකක් හරි චිකන් හරි මීට් එක කෙබාබ් එකකුත් තියෙනවා. අම්මගේ තියෙන එකමයි. අපච්චිගේ අයිටම් එක මොකද්ද? Crispy duck. මේක ක්‍රිස්පි ඩක්. ඒකේ තියෙනවා බෝන්චි සලාදයක් වගේ එකක් තියෙනවා. ඩක් පපඩම් ඒවල පොඩි සයිඩ් කොන්ඩිමන්ට්ස් වගේකුත් තියෙනවා. බත් එක්ක චූටි කෙබාබ් කෑල්ලකුත් තියෙනවා. මම ඉතින් මට ඕඩර් කරගත්තේ නාසි ගොරෙන් ස්පෙෂල් එක. ඉතින් ඒකෙත් චිකන් තියෙනවා, කෙබාබ් තියෙනවා, පපඩම් තියෙනවා, චිලි, සෝයි සෝස්, රයිස්, චූටි ඉස්සෙක් වගේ එකක් විතරකුත් තියෙනවා. එහෙනම් Cheers. කෑවා බඩ පැලෙන්න කෑවා.
කෑම ටික නම් සුපිරි හැබැයි. මොකක් අනේ වන්ද කොහොම හරි මෙහෙ ඇවිල්ලා කාපු හැම තැනකින්ම දෙයනේ කියලා කෑම නම් පට්ටම රහයි. මොන රෙස්ටුරන්ට් එකකින් කෑවත් මොනවා අපි ඉන්දියන් කෑවා, චයිනීස් කෑවා, මැලේසියන් කෑවා, ඉන්දෝනීසියන් කෑම කෑවා, එක එක ජාතියේ කෑම කෑවා. කාපු හැම තැනකම කෑම টොප් ක්වොලිටියටම තිබ්බා. පෝෂන්ස් උත් හරි හොඳයි. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ පෝෂන් එකක් සාමාන්‍යයෙන් හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන් ඇති ඒක. මෙතන නම් කතාව මේ එක්කෙනෙක්ගේ පෝෂන් එක බෙදෙනවනේ. තව අර ඔක්කොම කුණු බෙන්ගාල බොක්කට වගේ හැරෙනවා. මදිපට අඟු ටික ඔක්කොම එනවා එක පැත්තකට. ඉතින් ඒ ඔක්කොම කාලා දැන් බුර්රිය උල් වෙලා බඩ උස්ස ගන්න බැරුව ඉන්නේ මේ. ඉතින් කොහොම හරි අමාරුවෙන් නැගිටලා යන්න ඕනේ. දැන් 2:45යි වෙලාව. අපිට 3ටනේ චෙකින් තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මෙතන ඉඳන් ලොකු දුරක් නැහැ අපි ඉන්න තැනට. බිල් එක ගෙවනකන් ඉන්නේ. බිල් එක ගෙවලා ඉවරලා සෑම සතුටින් විශ්‍රී ගියේ කියලා අපි ඉන්න තැනට යන්න තියෙන්නේ. ඉන්න තැනට ගියාට පස්සේ ඉතින් මොකුත් නැහැ. බඩු ටික අස්පස් කරලා දාලා එතනත් පූල් එකක් තියෙනවා. එකම පරිමාර්ථය ගියපු ගමන් පූල් එකට පයින්න. මොකද පට්ට රස්නයක් තියෙන. දැන් ටෙම්පරේචර් එක බැලුවා සෙල්සියස් අංශක 30යි. ඒ වුණාට හොඳ අවුවක්, ඒ කියන්නේ සැර අවුවක් තියෙන්නේ. අර කලින් කිව්වත් වගේ අර ලංකාවටම සමාන ක්ලයිමේට් එකක් තියෙන්නේ. ඒ අර දාඩිය වැක්කරන රස්නේ අවුවක් තියෙන්නේ. ඉතින් ඒ වුණාට ඉතින් කමක් නැහැ. ඉතින් සැපක් ගන්න නේ ආවේ. වේටර් නම් කිත් එනවා. එහෙනම් අපි බිල ගෙවලා හිමින් සීරුවේ ඉන්න තැනට යනවා. එහෙනම් ඉතින් ඉන්න තැනට ගිහිල්ලා බලමු අපේ උබුඩ් වල අපේ ඊළඟ දවස් 6 නවාතැන කොහොමද කියලා. එහෙනම් see you soon. ඔන්න එහෙනම් අපි ඉන්න තැනට ආවා. ටිකක් වෙලා ගියා. හිතුවට වඩා මගේ ට්‍රැෆික් එකයි යනම්මනම් එක නිසා චුට්ටක් හිතුවට වඩා වෙලා ගියා. ඉතින් අපි ඉන්න විලායක තමයි ඉතින් මේක. ඊළඟ දවස් 6 අපේ නවාතැන. එහෙනම් යමු ටක් ගාලා පොඩි ටුවර් එකක් වටේ පෙන්නන්නම් ඔයාලට. ඔන්න ඉතින් ඕක තමයි මේ දවස් 6 අපේ නවාතැන. කට්ටියටම හොඳ ගණන්. රස්නේ දාඩියයි මාන්සි. ඉතින් හිමිට තාම ගෙනාව බඩු ටික එහෙම එළි. හිමිට රූම්ස් දෙකට බඩු ටික අස් කරගෙන ඉතින් හොඳ තැනක් කියලා හිතනවා. ඉතින් හොඳට ඉඩකඩ තියෙනවා සහ ෆැසිලිටිස් උත් ඔක්කොම තියෙනවා. ඉතින් බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා දෙපැත්තේ. මැද පූල් එකයි ඉස්සරහා කිචන් එකයි ඩයිනින් ඒරියා එකයි තියෙනවා. ඉතින් හතර පැත්තෙම වටේටම තියෙන්නේ පැඩි ෆීල්ඩ්ස්. ඉතින් පට්ටම ලස්සනයි නිස්කලංකයි. ඉතින් උදේට එහෙම නැගිට්ටාම අමුතුම ලස්සනක් තියෙයි කියලා හිතනවා. ඉතින් බලමු. දැනට ඉතින් ඕක තමයි කතන්දරේ. ටක් ගාලා ගිහිල්ලා බඩු ටික අස්පස් කරලා දාලා දාඩිය මහන්සිය අමාරු ඔක්කොම නිල යන්නයි කියලා බීර් එකක් කඩාගෙන පූල් එකට බහින එක තමයි ඉතුරු වෙලා තියෙන අන්තිම රාජකාරිය. එහෙනම් ඉතින් පොඩ්ඩක් ඉන්න ගිහිල්ලා බඩු ටික අස් කරන් එනකම්. ඔන්න එහෙනම් තවත් දවසක නිමාව. ඉඳලා බැස්ස පූල් එකට පට්ටම රිලැක්ස් එකක් තියෙන්නේ වතුර පාරට. වතුර ටිකට සීතලයි අපේ ඇඟවලුත් රත් වෙලා තියෙන්න ඇත්තේ. හැබැයි ඇතුළට බැස්සට පස්සේ පට්ටම රිලැක්ස් පට්ටම චිල්. එහෙනම් අපි යනවා පීනන්න. ජය වේවා.
පූල් එකේ උදේ ජබු ගහලා කට්ටියම සැපේ ඉඳලා ඉතින් වොෂ් එකක් දාලා චේන්ජ් එකක් දාලා ඊන් සිරුවේ පොඩ්ඩක් බියර් එකකුත් ගහලා කට්ටිය එනං හෙමීට දවසේ නිමාවකට සූදානම් වෙනවා. ඉතින් අද දවසේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඉතින් බාලි වල අපේ දෙවෙනි දවස සනූර් ඉඳන් උබුද් ආවා. ඊළඟ දවස් කීපය ගෙවෙන්නේ උබුද් වල. ඉතින් බලමු අපේ උබුද් වල මොනවද කරන්න තියෙන්නේ කියලා. බාලි vlog series එකේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න අමතක කරන්න එපා. ඉතින් මේක දෙවෙනි වීඩියෝ එක. ඉතින් පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් උඩින් link එක වැටෙනවා ඇති. බලන්න ගිහිල්ලා අපි සනූර් වල ගත කරපු දවස. ඉතින් උබුඩ් වල තව දවස් කීපයක් ඉන්නවා අපි. ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න, පොඩි පොඩි ගමන් ටිකක් යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒ ගමන් එක්ක එහෙනම් ඉස්සරහදී හම්බෙමු තවත් වීඩියෝ එකකින්. එතකන් අමතක කරන්න එපා හැමදාමත් කියනවා වගේ ගයියත් එක්ක රෝහනේ channel එක subscribe කරලා තියාගන්න, notification all දාලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් කට්ටියටම ජය ප්‍රීති හා සතුට කිව්වා. එහෙනම් කොල්ලෝ අපි ගියා.